සුබ දවසක් වේවා හැමෝටම. මේක මගේ පළවෙනි වීඩියෝ එක. අඩුපාඩු තිබ්බොත් සමා වෙන්න කියලා ඉල්ලනවා හැමෝගෙම. බිඳුවෙන් ජීවිතේ පටන් අරගෙන ඉන්න තැනින් පොඩ්ඩක් හරි ඉස්සරහට එන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් මගේ වීඩියෝ එක බලන්න කියලා මං ඉල්ලනවා. ඉතින් මම පොඩි බිස්නස් එකක් කරන ගමන් තව part time job එකක් කරන කෙනෙක්. මම අද කතා කරන්න හිතුවේ මම මහන්න ඉගෙනගත්තු විදිය ගැන. ඇත්තටම මම ඉස්සර මං ආස දෙයක්වත් ගන්න මගේ අතේ කීයක්වත් තිබුණ කෙනෙක් නෙවෙයි. අපේ අම්මලටත් එහෙම ලොකුවට සල්ලි තිබුණේ නැහැ මට කැමති දේවල් අරන් දෙන්න එහෙම. ඒක නිසා මම O level ඉවර වුණ ගමන්ම ජොබ් එකකට ගියා. ඒ අපේ ටවුන් එකේ තිබ්බ ටේලර් ෂොප් එකක. ඒ ටේලර් ෂොප් එකේ ගෑනු අය ගැඳුම් තමයි මහන්නේ. ඒ දවස්වල කියන්නේ 2019 අවුරුද්දේ විතර. එතකොට රුපියල් 10000ක් විතර තමයි පඩි තිබුණේ. මට මතක විදියට 10000ක් තමයි. ඒකෙත් මේ ඇඳුම් එහෙම දැන් මහගත්තට පස්සේ ඒකෙනුත් රුපියල් 5000ක් විතර තමයි මේ අතට එන්නේ. එතකොට මම මුකුත්ම මහන්න දන්නේ නැහැ. මැෂින් එකවත් හරියට මට බෑ. එතකොට මම ගියේ ඒ ෂොප් එකේ මහන්න ඉගෙන ගන්නවත් මහන්නවත් නෙවෙයි. ඒ ෂොප් එකේ වැඩට ගියේ. කියන්නේ ෂොප් එක අතු ගාලා ඒව කරන්න. එතකොට ෂොප් එකට එන අයත් එක්ක කතා කරන්න වගේ ඒ වගේ දේවල් තමයි මට තිබුණේ. ඊට පස්සේ දැන් ඔහොම යනකොට මේ පොඩි පොඩි වැඩ තියෙනවා. ඒ චීත්ත මහන්න, එතකොට සරම් මහන්න, ඇඳුම් වල වාටි මහන්න වගේ ඒ වගේ පොඩි පොඩි මහන දේවල් මට ඒ ෂොප් එකේ අක්කා දුන්නා. එයාට කරගන්න අර වෙලාවක් නැති ඒවා. කියන්නේ එයා ලොකු වැඩ කරනකොට මට අර චූටි චූටි වැඩ ටික දෙනවා මහන්න කියලා. එහෙම මහලා ඊට පස්සේ මට දැන් ටිකක් හොඳට මැෂින් එක හුරුයි. ඊට පස්සේ හස්බන්ඩ් යාළුවෝ ඒ කියන්නේ බැඳලා හිටියේ නැහැ අපි. එයා මට කිව්වා මේ මැෂින් එකක් අරන් දෙන්නම් එහෙම කියලා. ඊට පස්සේ සිංගර් එකට ගිහිල්ලා ඉවර වෙලා රුපියල් 15000ක්ද කොහෙදෝ දීලා මැෂින් එකක් මට ගෙනල්ලා දුන්න ගෙවන්න. ඒ මැෂින් එකේ තමයි මේ දැන් මම මහන්නේ. මාසෙට වාරිකේ 3000 ගාණක්ද කොහෙදෝ ගෙව්වා. එහෙම කළා කොහොම හරි මං අවුරුද්දක් විතර ඒ ෂොප් එකේ වැඩ කරා. වැඩ කළා ඊට පස්සේ පඩිය 13000ක් කරා. 13000ක් කල්ලියර වෙලා ඒත් මට 5000ක් විතර යනවා ඇඳුම්. දැන් මාසෙට ඇඳුම් මහගත්තොත් එහෙම එයාගෙන් රෙදි දාලා මහන්න. ඊට පස්සේ රුපියල් 5000ක් විතර කැපෙනවා. ඒකල්ලා මම ඊට පස්සේ දැන් 8000ක් විතර ඉතුරු වෙනවනේ. මැෂින් එකේ වාරිකේ දැම්මෙත් මේ හස්බන්ඩ් නේ දවස්වල ඒ ඉතුරු වෙන 8000න් අර ෂොප් එකේ අක්කා කතා කරා සීට්ටුවක් දානවා 5000 එනවද කියලා. ඊට පස්සේ කොහමද මම ෂොප් එකෙන් අයින් වෙනකොට මට ලක්ෂයක් විතර දන්නේම නැතුව ගෙවලා මේ එකතු වෙලා තිබ්බා සල්ලි. ඒ සල්ලිත් තියාගෙන මම කරේ මට දැන් මැහුම් ගැන හොඳට ඉගෙන ගන්න ඕනි. ඒක නිසා මම YouTube එකේ වීඩියෝ බලලා ටිකක් දැන් මට මහන්න පුළුවන්. ගවුමක් කපන්න ඒ දේවල් මට තේරෙනවා. ඊට පස්සේ මම කරපු වැඩේ මට දැන් මේක වැඩිපුර ඉගෙන ගන්න ඕනි කියලා හිතලා මම අර සල්ලිත් තියෙන නිසා මැහුම් කෝස් එකක් හොයලා කරා. ඊට පස්සේ අනේ ඒ කෝස් එක ඉවර වෙනකොට මට මොකුත්ම තේරෙන්නේ නැහැ. ඒ කෝස් එකත් ඉවරයි. ඒ කියන්නේ මේ තේරුම් ගත්තු දෙයක් නැහැ. ඇඳුම් මහණේම අඳින්නත් බෑ. ඊට පස්සේ මේක හරියන්නේ නැහැ. කියන්නේ තේරෙන්නෙත් නැහැනේ කියලා මං YouTube එකේ දිගටම වීඩියෝ බලනකොට මට එක මිස් කෙනෙක් හම්බුණා YouTube එකේ. එයාගේ වීඩියෝස් බලනකොට දැන් මට තේරෙනවා මාර විදියට සැටිස්. ඊට පස්සේ මම කරපු වැඩේ මම ඒ මිස්ගේ කෝස් එකකට ජොයින් වුණා. එතකොට අපේ ගෙදරටත් ටිකක් කස්ටමර්ලා ටිකක් හැදිලා තිබුණේ. කියන්නේ ලොකු කස්ටමර්ල ප්‍රමාණයක් නෙවෙයි. ඇඳුම් මහන්න එනවා 10 දිනක් 15 දිනක් විතර කොහම හරි මගෙන් ඇඳුම් මහන්න හැදිලා තිබුණේ. ඉතින් ඊට පස්සේ මම මැරි කළා. මට මෙහෙට හස්බන්ඩ්ලාගේ ගෙදරට එන්න වුණා. එතකොට මට අර කස්ටමර්ලා ටිකක් කැඩුනා. මම හස්බන්ඩ්ලාගේ ගෙදර මහන්න ගත්තා. එතකොට මට එහෙන් දැන් ලොකු කස්ටමර්ලා ප්‍රමාණයක් හැදිලා තියෙනවා. සහ මම ඔන්ලයින් උත් දැන් පේජ් එකක් කරගෙන යනවා. තවමත් මම මැහුම් ඉගෙන ගන්න එක නතර කරලා නැහැ. YouTube වීඩියෝ බලලා මම දන්නේ නැති දේවල් ගොඩක් මම ඉගෙන ගන්නවා. මැහුම් කියන්නේ මට හිතන විදිහට කවදාවත් ඉගෙනගෙන ඉවරයක් කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. මම හිතනවා මම වගේ කෙල්ලෝ තව ඕනි තරම් ඇති කියලා. සල්ලි නැතුව අම්මලා දෙනකම් බලාගෙන හස්බන්ඩ් දෙනකම් බලාගෙන ආස දෙයක්වත් ගන්න නැතුව මම කියන්නේ එහෙම ඉන්න ඕනේ නැහැ කෙල්ලෙක් වුණාම. කාටවත් අතනපත් ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. මොකද කොයි මොහොතේ කවුරු අපිව දාලා යයිද අපි මොන තත්යකට වැටෙයිද කියලා දන්නේ නැහනේ.
ජොබ් එකක් කරත් ඒක හැමදාම අපිට කරන්න බෑනේ. දැන් බබාලා ඉන්න කාලෙක එහෙම ජොබ් ඒව කරන එක අමාරුයිනේ. දැන් මේ වගේ වැඩක් තිබ්බොත් එහෙම ගෙදර ඉඳන් අපිට මහන්න පුළුවන්. අනික දවසට ගවුම් දෙකක් මහගත්තත් ඇති. කතාවෙන් කතාව කියන්නත් බැරි වුණානේ. අද මට ගවුම් 4ක ඕඩර් එකක් තියෙනවා. එක වගේම ගර්ල්ස්ලා 4 දෙනෙකුට එකම ක්ලාස් එකේ. ඉතින් ළමයිනේ මම කියන්නේ බින්දුවටම වැටුණත් කවදාවත් ජීවිතේ අතාරින්න එපා. උත්සාහ කරන්න මොකක් හරි දෙයක් කරන්න. එතකොට ජීවිතේ කවදාවත් වර්ධින එකක් නැති වෙයි. එදා මටත් පළවෙනි පාර මැහුම් කෝස් එකක් කරපු සැරේ මට මැහුම් එපා වුණා මුකුත්ම තේරෙන්නේ නැතුව. හැබැයි මම ඇතෑරියේ නැහැ. මම කරා කොහොම හරි ඒක කරා. අද මට ඒක දැනෙද්දි මාර සතුටක් දැනෙනවා. මුලින්ම මම මැෂින් එකට නූලක් දාන්නවත් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. හැමදේම මම ටික ටික ඉගෙන ගත්තා. ජීවිතේ කියන්නේ මම නම් හිතන්නේ අභියෝගයක්. මේ දේ කෙනෙක්ට මහා ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි මගේ ජීවිතේ මේක මම කරගත්තු ලොකුම දෙයක්. මට මං ගැන හරිම සතුටුයි. ඒ දවස්වල මට කවුරුත් උදව් කරන්න හිටියේ නැහැ මගේ හස්බන්ඩ් ඇරෙන්න. කතාවෙන් කතාව දැන් මේ ගවුමේ අන්තිම ටික මහන්නේ. තමන්ගේ හස්බන්ඩ්ටත් සපෝට් එකක් දෙන්න පුළුවන් නම් ඇත්තට මේක මාරම වටිනවා. අපි හම්බ කරන රුපියලකින් වුණත් දැන් අපි කීයක් හරි අරගෙන ගෙදර ලයිට් බිලක් ගෙවුවා කියන්න. ඒකත් ඒ හස්බන්ඩ්ට මාරම හයියක්නේ. මොනවම හරි දෙයක් පටන් ගන්න ඕනි තරම් දේවල් තියෙනවා. අපි හිතනවා නම් අපිට කරන්න පුළුවන්. දැන් ඔන්න මම ගවුම් 3ක් මහලා ඉවරයි. මේ අන්තිම ගවුම. තව දෙයක් මට කියන්න තියෙනවා. කිසිම කෙනෙක් මට කියලා දෙන්න හිටියේ නැහැ. YouTube එකෙන් බලලා එතකොට ක්ලාස් ගිහිල්ලා ඒ වගේන් තමයි මම පුරුදුනේ. නැතුව මට මහාන අයගෙන් ඇහුවට එහෙම කිසිම දෙයක් එහෙම කියලා දෙන්න හිටියේ නැහැ. අපි ඉන්න තැනින් ටිකක් හරි උඩට එනවට කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපි. මම ඔයාලට කියන්නේ අපි දෙයක් කරනවා නම් ඒක අපිමයි කරන්න ඕනි. කවුරුත් ඇවිල්ලා අපිට ඒ දේවල් කරලා දෙන්නේ නැහැ. අපිමයි මේ දේවල් හොයාගන්න ඕනි උනන්දුවෙන් උත්සාහයෙන් තැනකට එන්න ඕන නම් අපිම තමයි මේ දේවල් කැපවීමෙන් කරලා දියුණු වෙන්න ඕනි. අපි දියුණු වෙනකොට අපිට උඩට යන්න උදව් කරන මිනිස්සු ප්‍රමාණය අඩුයි. කකුලෙන් ඇදලා වටන්න පුළුවන් මිනිස්සු ප්‍රමාණය වැඩි අද සමාජයේ. ඔයාලත් අද ඉඳන් මොකක් හරි දෙයක් කරන්න පටන් අරගෙන මං වගේ එක අවසානයේ වෙද්දි සතුටු වෙන්න පුළුවන් විදියට ඒක ඉවර කරගන්න පුළුවන් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාව බලාගෙන හිටියටයි මාව අහගෙන හිටියටයි ගොඩක් ස්තුතියි. වීඩියෝ එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ඉල්ලනවා. මෙන්න මේ ගවුම එක මාරම ලස්සනට ආවා. මේ සුරංගනාවියෙක්ට වගේ. හරිම ලස්සනයි ඒක කියුට්. චූටි කෙල්ලෙක්ට. පේනවනේ ඒක. මෙහෙම පෙන්වද්දි ගොඩක් හොඳට පේන්නේ නැහැ. මොකද මේ සයිස් එක මගේ ඩමියකට දාන්නත් බෑ. ඒ සයිස් එක පොඩිනේ. ඒක නිසා මේ අනිත් ගවුම එහෙනම් ඉතින් ගිහින් එන්නම්. Thank you for watching. උම්මා බයි ආදරේ. Bye bye.